මුළු යුරෝපයේම පෙර නොවූ විරු විදිහට ගිනියම් වෙමින් පවතිනවා. ජර්මනියේ පමණක් මේ වෙද්දී අධික උෂ්ණත්වය හේතුවෙන් මිනිස් ජීවිත 5000කට වඩා අහිමි වී ඇති බවයි එරට සෞඛ්‍යංශ නිල වශයෙන් තහවුරු කරන්නේ. ගෝලීය දේශගුණික විපර්යාසයන් එක්ක යුරෝපයට මොකක්ද මේ වෙන්න යන්නේ? ජර්මනියේ ප්‍රධාන මහජන සෞඛ්‍ය ආයතනය වන රොබර්ට් කොක් ආයතනය නිකුත් කරපු නවතම වාර්තාවලට අනුව මේ වසරේ මේ දක්වා උෂ්ණත්වයේ හින්දා සිදුවුණු මරණ සංඛ්‍යාව 5120ක්. මේකෙන් බහුතරයක් ඒ කියන්නේ මරණ 4270ක්ම වාර්තා වෙලා තියෙන්නේ වයස අවුරුදු 75 හෝ ඊට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගෙන්. විශේෂයෙන්ම පිරිමින්ට වඩා කාන්තාවන් වැඩි පිරිසක් මිය ගිහිල්ලා තියෙන්නේ වයස්ගත ජනගහනයෙන් වැඩි ප්‍රතිශතයක් කාන්තාවන් වෙන හින්දායි. යුරෝපීය සංගමයේ කොපර්නිකස් දේශගුණික විපර්යාස සේවාව කියන්නේ බටහිර යුරෝපය ඉතිහාසයේ උණුසුම්ම ජූනි මාසය අත්විඳේ සතිපතා සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 20 සීමාව බෙහෙවින් ඉක්මවා යමින් කියලයි. ප්‍රංශය, බෙල්ජියම, ස්පාඤ්ඤය සහ නෙදර්ලන්තය කියන රටවලින්ද මේ හින්දා මරණ 4700කට වඩා වාර්තා වෙලා තියෙනවා. ජර්මනියේ බටහිර ප්‍රදේශයේ පිහිටි කොලෝන් නගරයෙන් පමණක් එක් සතියන්තයකදී පුද්ගලයන් 120 දෙනෙකු මිය ගිහිල්ලා තිබුණා. මේක සාමාන්‍යයෙන් සිදුවන මරණ සංඛ්‍යාව වගේ 4 ගුණයක ඉහළ යාමක්. ජර්මනු දේශපාලන කරළිය තුලත් මේ වෙනකොට මේ සම්බන්ධයෙන් දැඩි උණුසුම් වාද විවාද හටගෙන තියෙනවා. එරට හරිත පක්ෂයේ නායිකා කතරිනා ඩ්‍රොක් පාර්ලිමේන්තුවේදී චාන්සලර් ෆ්‍රෙඩරික් මර්ස්ගේ රජයට දැඩි ලෙස දෝෂාරෝපණය කළා. මරණ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යද්දීත් රජය මේ පිළිබඳව නිසි අවධානයක් යොමු නොකරන බවටයි ඇය චෝදනා කරන්නේ. හරිත පක්ෂයේ ප්‍රධානතම විවේචනය එල්ල වී ඇත්තේ රජයේ ඉදිරි අයවැය ලේඛනයට. අයවැය හිඟය පියවා ගැනීම සඳහා දේශගුණික ආරක්ෂණ අරමුදලෙන් බිලියන ගණනක මුදල් කප්පාදු කිරීමට රජය සැලසුම් කර තිබීම මෙයට හේතුවයි. ජර්මනිය 2030 වෙනකොට හරිතාගාර වායු විමෝචනය 65%කින් අඩු කිරීමට සහ 2045 වෙනකොට සම්පූර්ණයෙන්ම කාබන් උදාසීන රටක් බවට පත්වීම ඉලක්ක කරලා තියෙනවා. ඒ සඳහා සුළං බල ශක්තිය ව්‍යාප්ත කිරීමට සහ විදුලි වාහන ප්‍රවර්ධනයට යුරෝ බිලියන 8ක් වෙන් කිරීමට සැලසුම් කළත් දැනට වායු විමෝචනය අඩු වෙලා තියෙන්නේ 48%කින් විතරයි. පවතින රජයේ ප්‍රතිපත්ති මේ දේශගුණික විපර්යාසයන්ට මුහුණ දීමට ප්‍රමාණවත් නොමැති බවයි විද්‍යාඥයන් පෙන්වලා දෙන්නේ. කොහොම වුණත් දේශගුණික විපර්යාසය කියන්නේ අනාගතයේදී සිද්ධ වෙන දෙයක් නෙවෙයි. ඒක අපි දැනටමත් මුහුණ දෙමින් ඉන්න බියකරු සැබෑවක් කියලයි යුරෝපයෙන් ඇහෙන මේ පුවත්පත් වලින් තව තවත් තහවුරු වෙන්නේ.